ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමා MKB දිසානායක මහත්මයා, ඒ වගේම සාමාන්‍ය අධිකාරීතුමා ප්‍රසන්න කළුවරච්චි මහත්මයා, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා මම හිතන්නේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමාට KAS ප්‍රසන්න කළුවරච්චි මහතාටයි මේ ගෞරවණීය ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ශ්‍රී ලංකා ඒ සඳහා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබන්නේ විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අපේ දිස්ත්‍රික් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමේ සිටින නිලධාරීන් මගින් සභාපතිතුමන්ගේ ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ සහ අනිකුත් රාජ්‍ය නිලධාරී ජාලයන්ගේ සහයෝගය ඇතුළු තමයි අපේ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන්නේ. මේ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වටිනාකම දැන් විශ්වාසයට මේ වටිනාකම තේරෙන්නේ මට දැන් තමයි මම පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල්ලමාවිය සංවර්ධන නිලධාරී නිලන්ති පතිරණ මුල්ලමාවිය ක්ෂේත්‍රය තුළ අපි රාජකාරී කරද්දී විශේෂයෙන්ම මේ සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ප්‍රතිලාභින් දායක කිරීම මම තවත් එක සමාජ සත්කාරයක් විදිහට තමයි කරන්නේ. මම කමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරිණී තනුජා ප්‍රියන්ති අල්මේදා. සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයට පුද්ගලයන් දායක කරගත් ආකාරය පිළිබඳ කෙටි අදහසක් ඉදිරිපත් කිරීමට මා මේ අවස්ථාවක් කරගන්නවා. මම විදේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී මාෂි රත්නායක. තමන්ගේ ප්‍රතිලාභ ලබා ගන්න අපි ආරාධනා කරනවා. ඊළඟට OPM සමරවීර ඔබතුමීටත් අපි ආරාධනා කරනවා ආරක්ෂාව ප්‍රතිලාභ ගෙවීම යටතේ ප්‍රතිලාභ ලබා ගන්න සමාජීය ධර්ම වෙනුවෙන්. සමුද්ද සංවර්ධන නිලධාරීන් විදිහට කටයුතු කරන WAM අනුර බණ්ඩාර මහත්මයා 53 දෙනෙක් සමාජිකයින් බඳවාගෙන තිබෙනවා 2023 අවුරුද්දේ. මේ අවුරුද්දේ ඊට වැඩි වෙයි කියලාත් අපි බලාපොරොත්තු වෙනවා.